මම කියන දේශබන්දු මහත්තයා එහෙම ඉන්නට අත් දෙක තියාගෙන hina වෙනවා ඇති. මේ අවුරුදු 2යි 3යිනේ තාම. තමන්ගේ අර 7 දවසේ මගුල් කාලා මගුල් ගෙදර බිල ගෙවපු යාළුවා සරන් නිශාන්තත් එක්ක කරේ අත දාගෙන ඇවිල්ලා අර සාමකාමී උද්ඝෝෂණය ඉන්න මිනිස්සුන්ට ගැහුවේ. හිරු මාධ්‍ය ආයතන විරුද්ධව පරීක්ෂණයක් ඔබ තමුන්නාසලා TRC එකට පැමිණිලක් කරා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පාවිච්චි කළ එක ලංකාවට කිව්වේ ලැජ්ජයි. පොලිසිය මාධ්‍ය ප්‍රකාශක ඉන්නේ මේ ආණ්ඩුවට කඩ යන්න නෙවෙයි. පොලිස්පතිවරයා ඉන්නේ ආණ්ඩුවට කඩ යන්නත් නෙවෙයි. පොලිසිය බාර ඇමතිවරයා ඉන්නේ ආණ්ඩුවට කඩ යන්න නෙවෙයි. හරියට නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් පහුගිය දවස්වල ගරු නියෝජක කතානායකතුමනි මං ගියා මිහින්තලේ. කටුසෑයේ මල් ආසනේ කඩලා කටුසෑයේ මල් ආසනේ කඩලා පහුව දෙවිලා හරි කළා. ගමේ අය කතා කරාම. අනිත් පැත්තේ මිහින්තලේ හාමුදුරුවෝ අපිට දොස් කියනවා. පන්සලට ගියාම. hina වෙන්න එපා. හාමුදුරුවෝ නමක් කිව්වම අහන් ඉගෙන ගන්න. මගේ මහා සංඝරත්නයේ ගරු කතානායකතුමනි අවවාදයක් දෙනවා නම් උන්වහන්සේගේ දේශපාලනයේ හෝ මිහින්තලේ කියන්නේ මිහිඳු හාමුදුරුවෝ අඩපු තැන මිසක් මේ දේශපාලනය කරන තැනක් නෙවෙයිනේ. ඉතින් ඒ කියන දේ අහන් ඉන්න කොන්දක් නැත්තම් ආත්ම ශක්තියක් නැත්තම් දේශපාලනය කරන්න එපා. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා පොලිසිය ඉන්නේ ආණ්ඩුවට කඩ යන්න නෙමෙයි කියලා. මම කියන්නේ දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා වගේ කෙනෙක් කිව්වම පොලිසිය ඉන්නේ ආණ්ඩුවට කඩ යන්න නෙමෙයි කියලා මම කියනවා දේශබන්දු මහත්තයා එහෙම ඉන්නට අත් දෙක තියාගෙන hina වෙනවා ඇති. මේ අවුරුදු 2යි 3යිනේ තාම. තමන්ගේ අර 7 දවසේ මගුල් කාලා මගුල් ගෙදර බිල ගෙවපු යාළුවා සරන් නිශාන්තත් එක්ක කරේ අත දාගෙන ඇවිල්ලා අර සාමකාමී උද්ඝෝෂණය ඉන්න මිනිස්සුන්ට ගැහුවේ. ඔන්න පොලිසිය කටයුතු කරපු විදිය. මොකද්ද කිව්වා මේ මිහින්තලේ ගියපු කතාවක් අපිත් දැක්කා. ඒ ගියපු වෙලාවේ තමයි අර මේ මිහින්තලේ හාමුදුරුවෝ කියද්දි මේ අර ඔබතුමාගේ පියා හොරකම් කරත් රට හැදුවනේ කියලා ඔව් ඔව් කියලා සාදු කිව්වා. හරිද? එහෙම පුත්තු. මෙතන ඇවිල්ලා කියනවා මේ එහෙම. රාජපක්ෂලට උනේ හරහට ගියා. අර මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් හරහට ගියා පැටවුන්ට කෙලින් යන කියලා දුන්නෙත් නැහැ. ඒතකොට පැටවුත් හිතන් ඉන්න ඒ විදිහටම හරහට ගිහලා මේකෙන් එහාට යන්න පුළුවන් වෙයි කියලා. අපිට තියෙන්නේ ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලමු කොහොමද ඊට පස්සේ ওই විදිහට ගිහලා යන්න පුළුවන්ද කියලා. නැත්නම් අඩුම තරමේ දැන් හරි මේ මහා පොළොවට බහැලා සාමාන්‍ය විදිහට දේශපාලනය කරන්න වෙනස් කරන්න කියලා දේශපාලනය කරන කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටින අඩුම තරමේ. හැමදාම මම මොකක් හරි කියන්න ඕන කියලා එකක් නැහැ නේ. එතකොට එහෙම කටහගෙන ඉන්නත් පුළුවන්. එහෙම විදියට නම්බෝ ඊට පොඩ්ඩක් බේර ගන්නත් පුළුවන්. යකෝ ඇත්ත. ඇත්තනේ යකෝ වර්තමාන ආණ්ඩුවලට මඩ ගහන්න මුන්ට පුළුවන්ද? මුන් මේ පට්ට දූෂිත මිනිස්සුනේ. ඇත්තටම මුන්ට පුළුවන්ද ආණ්ඩුවකට මේ විවේචනය කරන්න? ආණ්ඩුවක් අපි හිතමු මොකක් හරි අත්තරද්දක් හරි මොනවා හරි දෙයක් දූෂණයක් හරි මොනවා හරි කරා කියමුකෝ අපි. ඒ කරා කිව්වොත් මුන්ට පුළුවන්ද එහෙම මේ විවේචනය කරන්න? මුන් ඊ ඔක්කොම කරපු පට්ට දූෂිතයෝනේ. හොරුනේ අපරාධකාරයෝ. මුන්ගේ තාත්තලා බාප්පලා ඔක්කොම මුන් ඔක්කො පට්ට හොරුනේ. ඒකනේ යකෝ මුංග මේ මිනිස්සු මේ ටික කාලයකට කලින් මුංග එලවලා දැම්මේ. එලවලා දාලා මුං මේ ඇඳන් යට ඉඳලා මේ ඊයේ ප්‍රේතනේ මේ එළියට ආවේ. එළියට ඇවිල්ලා මුං කොහොමද මේ ආණ්ඩු විවේචනය කරන්නේ? මුං ඒ කරන්න පුළුවන් ඔක්කොම දහජරා වැඩ කරලා. යකෝ ඉස්සෙල්ලා ආණ්ඩු විවේචනය කරන්න කලින් මිනිසුන්ට පෙන්නපලා දැන් අපි හැදිලා ඉන්නේ කියලා. ඔය හැමදාම පාර්ලිමේන්තුවල මොකක් හරි කියන්න ඕනේ කියලා එකක් නැහැ. ඉස්සෙල්ලා උඹලා වෙන තැනකින් දේශපාලනේ පටන් ගනිලා. මොකද මේ උඹලා පට්ට හොරු කියලා මේ මිනිස්සු දන්නවා යකෝ. මිනිස්සු කොහොම වෙලා නෙමෙයි ඉන්නේ. මොකද උඹලා හිතන් ඉන්නේ මේ උඹලා ගහලා එළුවේ මේ ජේ.පී. කාරයෝ කියලා. උඹලා ගහලා එළුවේ ජේ.පී. කාරයෝ නෙමෙයි යකෝ. උඹලා ගහලා එළුවේ මේ රටේ මිනිස්සු. උඹලා ගහලා එළුවේ මේ උඹලාටම ඡන්දෙ දීපු 60 ලක්ෂයක් තමයි උඹලා ගහලා එළුවේ. ඒ මිනිස්සුම තමයි NPP එකට ඡන්දෙ දුන්නේ. මේ රටේ යකෝ බහුතරයක් ඉන්නේ දේශපාලන පක්ෂ වලට කඩ යන මිනිස්සු නෙමෙයි. මේ රටේ බහුතරයක් ඉන්නේ බුද්ධිමත්න දේශපාලන තීන්දුව ගන්න පුළුවන් මිනිස්සු. ඒ මිනිස්සු තමයි උඹලා ගෙදර ඇව්වේ. ඒ මිනිස්සු තමයි NPP එක ගෙනාවේ. NPP එක පිස් කෙලියොත් එහෙම උන්ටත් ওই ටිකම තමයි වෙන්නේ. ඒකින්ද උඹට මේ දේශපාලනික කරන්න ඕන නම් උඹලට හරි තැනකින් දේශපාලනේ පටන් ගනින්න ඉස්සෙල්ලා. මේ ආණ්ඩු විවේචනය කරන්න කලින්. හරිද? ඊට කලින් ඔය හිරේ යන එකෙන් බේරියා.